මේ වීඩියෝ එකේ පර්පස් එක තමයි ෆෑන් බජට් ටැබ් එක ගැන ෆුලි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරන එක. මුලින්ම ඔබ යූස් කරන්නේ iOS හෝ Android මොබයිල් ප්ලැට්ෆෝම් එකක් නම් ඔබ එම ප්ලැට්ෆෝම් එකෙන් අපගේ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන මේ විදියට ඕපන් කරගන්න. ඉන්පසු ස්ටාර්ට් කරලා මුලින්ම ඔබට පහසු ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න. ඊට පසු සිස්ටම් එකට රෙජිස්ටර් වීමට මුලින්ම දුරකථන අංකය හෝ ඊමේලය ඇඩ් කරන්න. ඉන්පසු ඔබට පහසු පාස්වර්ඩ් එකක් ඇඩ් කරන්න. ඉන්පසු ස්ටාර්ට් කරන්න. දැන් ඔබගේ දුරකථනයට OTP කෝඩ් එකක් එනවා. එය මෙහි ඇඩ් කරන්න. හරි. මේ වෙද්දී ඔබ සිස්ටම් එකට සාර්ථකව රෙජිස්ටර් වී අවසන්. ඉන්පසු ඔබ ව්‍යාපාරික අයිතිකරුවෙක් නම් ව්‍යාපාරික ටැබ් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපගේ සබ්ස්ක්‍රිප්ෂන් පැනල් එක පෙන්වනවා. ඔබට මාසිකව හෝ වාර්ෂිකව අපගේ සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එක ඇක්ටිව් කරගත හැකියි. ඊට අමතරව ඔබට දින 30ක අත්හදා බැලීම් කාලයක් ලබා දෙනවා. ඉන්පසු ඉදිරියට යන්න. ඉන්පසු බැංකු ගෙයින් තෝරන්න. එවිට ඔබට අපගේ බැංක් ඩීටේල්ස් පෙන්වනවා. එයට ඔබගේ ප්ලෑන් එකට අදාළ පේමන්ට් එක කරලා ස්ලිප් එක මෙහි තිබෙන අපගේ WhatsApp නම්බර් එකට සෙන්ඩ් කරන්න. ඉන්පසු අපගේ ටෙක්නිකල් ටීම් එක විසින් ඒ ඇප්රූව් කරාට පසු ඔබට සිස්ටම් එක යූස් කරන්න පුළුවන්. දැන් ඔබ අපගේ සිස්ටම් එකට සාර්ථකව රෙජිස්ටර් වී අවසන්. දැන් ඔබගේ ෂොප් එකේ ඩීටේල්ස් සෙට් කරන්න. මෙහිදී ෂොප් එකේ නම සහ ඔබගේ නම පමණක් අනිවාර්ය වේ. මුලින්ම ෂොප් එකේ නම එන්ටර් කරන්න. ඔබගේ ෂොප් එකට රෙජිස්ටර් නම්බර් එකක් තිබේ නම් ඒ එන්ටර් කරන්න. ඔබගේ නම එන්ටර් කරන්න. ෂොප් එකේ දුරකථන අංකය එන්ටර් කරන්න. ෂොප් එකේ ලිපිනය එන්ටර් කරන්න. ඔබට අලවිනියෝජිත කේතයන් නොමැති නම් කරුණාකර මෙම ශේෂ්ත්‍රය නොසලකා හරින්න. ඉන්පසු සාදන්න. ඔබගේ දුරකථනයේ තිබෙන දුරකථන සම්බන්ධතා ඔබගේ පාරිභෝගිකයන් ලෙස ඇඩ් කිරීමට අවශ්‍ය නම් මෙහි ඇති සින්ක් බටන් එක ක්ලික් කරන්න. එසේ නොමැති නම් ඔබට මැනුවලි ඇඩ් කිරීමට අවශ්‍ය නම් මෙහි ඇති නැත බටන් එක ක්ලික් කරන්න. ඉන්පසු ඔබගේ ව්‍යාපාරයේ ඇතුළත් වන බඩු ලිස්ට් එකට ඇඩ් කිරීමට අප විසින් නිර්මාණය කරන ලද ප්‍රී ටෙම්ප්ලේට්ස් ඇත. ඔබට එය අවශ්‍ය නම් පමණක් මෙයින් ඉම්පෝර්ට් කර ගැනීමේ හැකියාව තිබේ. දැනට මම රෙස්ටෝරන්ට් ප්‍රොඩක්ට් ලිස්ට් එක ඉම්පෝර්ට් කරන්න. දැන් ඔබගේ ෂොප් එක සාර්ථකව ක්‍රියේට් වී අවසන්. ඔබ පළමුවරට පැමිණෙන්නේ ඔබගේ විකුණුම් දත්තවල සමරයක පෙන්වන ස්ථානයටයි. මම දැන් ෆීචර්ස් එකෙන් එක ඔබට එක්ස්ප්ලේන් කරන්නම්. මුලින්ම කස්ටමර් ටැබ් එක ක්ලික් කරලා ගිය විට ඔබට සිස්ටම් එකේ සිටින ඔබගේ කස්ටමර් ලිස්ට් එක පෙන්වනවා. ඒ වගේම ඔබ මුල් අවස්ථාවේදී ඔබගේ දුරකථන සම්බන්ධතා ඔබගේ පාරිභෝගිකයන් ලෙස සින්ක් කරේ නැත්නම් මෙහිදී එම ඔප්ෂන් එක තිබෙනවා. දැන් අපි කස්ටමර්ස්ලා ටික ඇඩ් කරමු. මෙහිදී කස්ටමර් ඊමේල් එක අනිවාර්ය නොවේ. මෙහිදී ඔබට කස්ටමර්ව එඩිට් කිරීමේ හා ඩිලිට් කිරීමේ හැකියාව තිබෙනවා.
ඊට අමතරව මේ කස්ටමර් කෙනෙක් ක්ලික් කරාම එම පාරිභෝගිකයාගේ සේල්ස් දක්වා ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා. ඒ මම ඉදිරියේදී ඔබට පෙන්වන්නම්. ඊට අමතරව උඩ තිබෙන ඩොට් 3 ක්ලික් කිරීමෙන් ඔබගේ ෂොප් එකේ වැඩිපුරම බඩුගත් කස්ටමර්ස්ලා ලිස්ට් එක පෙන්වනවා. ඉන්පසු ඉන්වෙන්ටරි ටැබ් එක ක්ලික් කර විට මම කලින් ඉම්පෝර්ට් කරපු ඉන්වෙන්ටරි ලිස්ට් එක ඔබට පෙන්වනවා. ඔබට මෙහි තිබෙන ප්‍රොඩක්ට්ස් එඩිට් කිරීමේ, ඩිලීට් කිරීමේ, සර්ච් කිරීමේ හැකියාව තිබෙනවා. අපි මුලින්ම ප්‍රොඩක්ට් එක ඩිලීට් කර බලමු. ඩිලීට් කිරීම සාර්ථකයි. අපි ප්‍රොඩක්ට් එකක් එඩිට් කරමු. ප්‍රොඩක්ට් එකක් එඩිට් කිරීමේදී ඔබට නිෂ්පාදනයේ නාමය, මිල, ප්‍රමාණය, වෙළඳ නාමය එඩිට් කිරීමේ හැකියාව තිබෙනවා. අපි මිල එඩිට් කරමු. ඒ වගේම ප්‍රමාණයත් එඩිට් කරමු. ඊට අමතරව මෙහිදී උඩ තිබෙන තරුව ක්ලික් කිරීමෙන් ඔබට මෙම ප්‍රොඩක්ට් එක ක්වික් ප්‍රොඩක්ට් ලිස්ට් එකට ඇඩ් කිරීමේ හැකියාව තිබෙනවා. එහිදී ඉන්වොයිස් එකක් දැමීමේදී ඔබගේ ෂොප් එකේ වැඩිපුර සේල්ස් වෙන ප්‍රොඩක්ට් එක එයට දැමීමෙන් ඔබගේ බිල් එක ජෙනරේට් කිරීමේදී පහසු වෙනවා. අප්ඩේට් කරමු. අප්ඩේට් කිරීම සාර්ථකයි. දැන් අපි අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කර බලමු. ප්‍රොඩක්ට් එකක් ඇඩ් කිරීමේදී ඔබට අපගේ ඇප් එකකින්ම බාකෝඩ් එක ස්කෑන් කිරීමේ හැකියාව තිබෙනවා. දැන් කාණ්ඩයක් තෝරමු. මෙහිදී මම කලින් ඉම්පෝර්ට් කරපු ප්‍රොඩක්ට් ලිස්ට් එකට අදාළව කාණ්ඩ ලිස්ට් එකක් සෑදී තිබෙනවා. ඒ වගේම අලුතෙන් අපිට කාණ්ඩයක් ඇඩ් කිරීමේ හැකියාව තිබෙනවා. දැන් මේ කැටගරි එක සිලෙක්ට් කරගමු. දැන් නිෂ්පාදනයේ නාමය ඇඩ් කරමු. මිල ඇඩ් කරන්න. ප්‍රමාණය ඇඩ් කරන්න. වෙළඳ නාමය ඇඩ් කරන්න. දැන් ප්‍රොඩක්ට් එක ඇඩ් කරන්න. දැන් අලුතෙන් ප්‍රොඩක්ට් එක ඇඩ් වුණා. අපි එම ප්‍රොඩක්ට් එක ක්වික් ලිස්ට් එකට ඇඩ් කරමු. ඔබට ඒ වගේම ප්‍රොඩක්ට් සර්ච් කිරීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව උඩ තිබෙන කැටගරි ලිස්ට් එක ක්ලික් කිරීමෙන් ඔබට කැටගරි ලිස්ට් එකට අනුව ප්‍රොඩක්ට් ලිස්ට් එක ෆිල්ටර් කිරීමේ හැකියාව තිබෙනවා. ඉන්පසු යමු මේන් පාර්ට් එකට. ඉන්වොයිස් එකට. මෙහිදී ඔබට මුලින්ම ඉන්වොයිස් එකට අදාළ ප්‍රොඩක්ට් ලිස්ට් එක මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මෙතනදී ප්‍රමාණය වෙනස් කරගත හැකියි. අපි අලුතෙන් ඇඩ් කරපු ප්‍රොඩක්ට් එකත් ඇඩ් කරමු. ඊට අමතරව ඉන්වොයිස් එකක් හෝල්ඩ් කර වෙන ඉන්වොයිස් එකක් දැමීමේ හැකියාව තිබෙනවා. මෙහිදී ඔබට ඉන්වොයිස් 10ක් දක්වා බිල් ඇඩ් කිරීමේ හැකියාව තිබෙනවා. අපි ඒ වෙනම බලමු. ඊට අමතරව බිල් එක අවශ්‍ය නැත්නම් ක්ලියර් කරන්න පුළුවන්. සියල්ල මකන්න බටන් එක ක්ලික් කිරීමෙන් ඒක කර හැකියි. අපි ඒ කරමු. අපි නැවත ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරමු. ඔබට වට්ටමක් ඇඩ් කිරීමට අවශ්‍ය නම් වට්ටම සාධන්න බටන් එක ක්ලික් කරන්න. එහිදී ඔබට ප්‍රසන්ටේජ් එකක් වශයෙන් වට්ටමක් ලබා දිය හැකියි. ඉන්පසු ඒ අඩුවීමෙන් මුළු එකතුව ලබාගත හැකියි. ඊට අමතරව ක්වික් ලිස්ට් එකට අදාළ ප්‍රොඩක්ට් ලිස්ට් එක අපිට මෙතනින් බලාගත හැකියි. අපි දැන් බිල් පත හදමු. මෙහිදී ඔබගේ කස්ටමර් ලිස්ට් එක පෙන්වනවා. කස්ටමර් සර්ච් කිරීමේ හැකියාවද පවතිනවා. ඒ වගේම අලුතෙන් කස්ටමර් කෙනෙක් ක්‍රියේට් කිරීමේ හැකියාවද පවතිනවා. ඊට අමතරව කස්ටමර් කෙනෙක් ඇඩ් කරන්නේ නැත්නම් අවශ්‍ය නැහැ බටන් එක ක්ලික් කිරීමේ හැකියාව පවතිනවා. අපි කස්ටමර් කෙනෙක් ඇඩ් කරමු.
දැන් බිල් එක සාර්ථකව ක්‍රියේට් වුණා. මෙහිදී ඔබට ඔබගේ කස්ටමර්ට බිල් එක ෂෙයා කිරීමේ ක්‍රම කිහිපයක් ලබා දී තිබෙනවා. මුලින්ම ඔබට Bluetooth printer එකක් හරහා print කිරීමේ හැකියාව තිබෙනවා. ඔබට print එකක් ලබා ගැනීමේදී අපගින්ද ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අමතරව e-bill එකක් ආකාරයෙන් ඔබට මේ ෂෙයා කිරීමේ හැකියාව තිබෙනවා. ඔබගේ කස්ටමර් ළඟ ස්මාර්ට් දුරකථනයක් තිබේ නම් මේ QR එක ස්කෑන් කිරීමෙන් එය ලබා ගත හැකිය. ඒ වගේම මේ ලින්ක් එක කොපි කර ෂෙයා කිරීමේ හැකියාව වගේම කස්ටමර්ට SMS WhatsApp මාර්ගයෙන්ද ෂෙයා කිරීමේ හැකියාව අප විසින් ලබා දී තිබෙනවා. ඒ වගේම කස්ටමර් ඉන්වොයිස් ලින්ක් එකට ගිය විට කස්ටමර්ට මේ ආකාරයෙන් කස්ටමර්ගේ ඉන්වොයිස් එක බලාගත හැකිය. ඒ වගේම ඒ ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවද පවතී. ඊට අමතරව කස්ටමර්ට ඔබ ඇඩ් කරන ලද දුරකථන අංකය හා පාස්වර්ඩ් එකක් ඇඩ් කර රෙජිස්ටර් වීමෙන් ඔහුට ඔහුගේ ඉන්වොයිස් බලා ගැනීමේ හැකියාවද පවතී. එයට පුද්ගලික බටන් එක ක්ලික් කර මගේ බිල්පත් ක්ලික් කිරීමෙන් ඔහුට ඔහුගේ බිල්පත් බලා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම settings බටන් එක ක්ලික් කිරීමෙන් ඔබට ඔබගේ details edit කිරීමේ හැකියාව පවතිනවා. shop එකට logo එකක් තිබෙනවා නම් මෙතනින් update කිරීමේ හැකියාව පවතිනවා. update කරන්න. අප්ඩේට් කිරීම සාර්ථකයි. අපි දැන් තව කස්ටමර් කෙනෙක්ට බිල්පත අස්සාදමු. ක්වික් ලිස්ට් එකනොත් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරමු. මෙතනින් අලුතෙන් කස්ටමර් කෙනෙක් සාදමු. ඇඩ් කරමු. දැන් ඔබ shop page එකට ගිය පසු ඔබට අදාළ invoices ටික බලාගත හැකිය. ඒ වගේම ඔබට පරණ invoice share කිරීමේ හැකියාවද පවතී. දැන් අපි බලමු customer කෙනෙක්ට අදාළව invoices කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ customerට අදාළව invoices 3ක් තියෙනවා. ඒ වගේම අපි බලමු වැඩිපුරම invoices ගිය customers ලා කවුද කියලා. ඔබ අපගේ ඇප් එකට කැමති නම් account එක සාදා අපව සම්බන්ධ කරගන්න. Thank you.